සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද PDF files දෙකක් එකට එකතු කරන්නේ කියන එක. එතකොට දැන් මම PDF files දෙකක් හදලා තියෙනවා. මේ 1.pdf කියන ෆයිල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන preview එකේ. pages දෙකක් තියෙනවා. page 1 page 2 කියලා. ඊට පස්සේ මේ 2.pdf කියන එකේ page 3 page 4 කියලා pages දෙකක් තියෙනවා. හරි අපි බලමු දැන් කොහොමද මේ files දෙක එකට එකතු කරන්නේ කියලා. එතකොට අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඔන්නම web browser එකක්. ඊට පස්සේ මම මේ Google search engine එක තමයි use කරන්නේ. එතන මම search කරනවා combine PDF කියලා. මොකද අපි දැන් කරන්න යන්නේ මේ PDF files දෙක එකට එකතු කරන්නයි යන්නේ. එතකොට මෙන්න මේ වගේ online tools free tools එනවා මෙන්න මේ විදිහට list එකක්. පළවෙනි එක combine PDF, file PDF මෙන්න මේ කියන පළවෙනිට එන මෙන්න මේ combine PDF කියන එක මම පාවිච්චි කරන්නම්. එතකොට මේක ක්ලික් කරපුවාම ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා upload files කියලා option එකක්. එතකොට අපිට පුළුවන් අපිට එකට එකතු කරන්න ඕන PDF files මෙතනින් upload කරන්න. එතකොට මේක ක්ලික් කරලා අපි අපේ ඒ files තියෙන තැනට මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙතනින් අපිට පුළුවන් මේ එකක් select කරලා open කරන්නලා පස්සේ ආපහු open කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට control button එක press කරගෙන ඔයාලට පුළුවන් මේ විදිහට දෙකම එකට select කරලා open කරන්න. open කරපුවාම ඔයාලට පේනවා මෙතන 1.pdf 2.pdf කියන PDF files දෙකම මේ විදිහට add වෙලා තියෙනවා. ඔයාලට ඕන නම් මේක එකතු වෙන order එක වෙනස් කරන්න ඕන නම් මේ විදිහට PDF files මේ විදිහට මාරු කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන files දෙකයිනේ. ඊට අමතරව හිතන්න ඔයාලට files 3ක් 4ක් වගේ upload කරලා එකතු කරගන්න ඕන නම් මෙතන upload files ගිහිල්ලා අනිත් files ටිකත් upload කරන්න පුළුවන්. හරි? ඒක කරලා ඔයාලට අනිවාර්යයෙන්ම මේ combine කරන්න කලින් බලන්න ඔයාලට අවශ්‍ය විදිහට order එකටද මේ PDF files ටික තියෙන්නේ කියන එක. හරිද? දැන් මට ඕන මෙන්න මේ 1.pdf එක මුලින් ඊට පස්සේ 2.pdf එක හරි. එතකොට මම මෙන්න මේ order එක නෙවෙයි මෙන්න මේ order එකේ තමයි තියන්නේ. ඒකල මම මොකද කරන්නේ මෙන්න මේ combine කියන button එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ වගේ මේ දෙක එකතු වෙච්ච ෆයිල් එක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන්න අහනවා. අපි එතකොට මේක සේව් කරපුවාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ගිහිල්ලා ඕපන් කරලා බලපුවාම ඔයාලට පේනවා අර PDF files දෙකේ content එක මේ විදිහට එක PDF එකක් විදිහට හැදිලා තියෙනවා. එතකොට මේ එන නම ඔයාලට ඕන නම් වෙනස් කරගන්න පුළුවන් rename කරලා. එතකොට මේ විදිහට තමයි අපි හරිම ලේසියෙන් PDF files දෙකක් එකට merge කරගන්න. හරි. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.